යාළුවනේ ඔයා දන්නවද මේ මහපාරේ ගමන් ගන්න වාහන විසින් අනුගමනය කරන මාර්ග නීති වගේම නීති සමුදායක් මේ මුහුදේ ගමන් කරන නෞකා විසිනුත් අනුගමනය කරනවා කියලා. එහෙනම් අද මාතෘකාව මේ මුහුදු මාර්ග නීති සම්බන්ධව. අපි මේකට කියනවා rule of the road නැත්නම් ROR කියලත්. යාළුවනේ අපේ channel එක subscribe කරලා මේ වීඩියෝ එක ඉවර වෙනකම් බලන්න. හොඳයි යාළුවනේ අපි එහෙනම් මුලින් බලමු මොනවද මේ මුහුදු මාර්ග නීති කියන්නේ කියලා. මේ මහ මුහුද කෙතරම් විශාලවද කෙතරම් ඉඩක් තිබුණත් ඔයා හරියට මේ මුහුදු නීති අනුගමනය කළේ නැත්නම් ඒ නෞකා අතර අනතුරු සිදුවීමට මූලික වන ප්‍රධාන කරුණක් වෙනවා. මොකද විශාල නෞකාවක් කියන්නේ මේ පාරේ ගමන් කරන වාහනයක් වගේ එක තැන බ්‍රේක් ගහලා නතර කරන්න පුළුවන් වාහනයක් නන් නෙවෙයි. සමහර විට මේ ගමන් කරන නෞකාවක් නැවැත්වීම සඳහා කිලෝමීටර් 2-3ක් ඉස්සරහට ගමන් කරන්න සිදු වෙනවා. ඉතින් මේ වගේ විශාල නෞකා අනතුරු කල්තියා හඳුනාගෙන ඊට ප්‍රතිචාර දැක්වේ නැත්නම් ඉතාමත් භයානක අනතුරු වලින් තමයි කෙලවර වෙන්නේ. ඒ නිසා තමයි මේ මුහුදේ ගමන් කරන ඕනෑම නෞකාවක් යාත්‍රාවක් තම ආරක්ෂාව අනතුරු වළක්වා ගැනීම ගැටීම් වළක්වා ගැනීම සඳහා ජාත්‍යන්තරව පිළිගත් නීති රෙගුලාසි මාලාවක් ලෝකයට හඳුන්වා දෙන්නේ. ඉතින් මෙන්න මේ නීති රෙගුලාසි මාලාව තමයි මේ ROR නැත්නම් rule of the road නැත්නම් COLREG collision avoidance regulation කියලා අපි අද ඉගෙන ගන්න යන්නේ. ඉතින් මේ නීති සමුදාය 1972 දී IMO නැත්නම් International Maritime Organization කියන සංවිධානය මගින් තමයි මේ ලෝකෙට හඳුන්වා දීලා තියෙන්නේ. ඉතින් යාළුවනේ මේ ලෝකෙට හඳුන්වා දුන්න මුහුදු නීති විවිධ අවස්ථාවන් සම්බන්ධ කරලා මුහුදු නීති 41ක් විදිහට තමයි සංවිධානය වෙන්නේ. ඉතින් මේ මුහුදු නීති 41 ප්‍රධාන කොටස් 6ක් යටතේ අපි කතා කරනවා. මේකෙදි තවත් තාක්ෂණික කරුණු සම්බන්ධව එහි විශේෂ ඇමුණුමක්ද ඉදිරිපත් කරලා තියෙනවා. මේකේ පාර්ට් A, B, C, D, E සහ F විදිහට ප්‍රධාන කොටස් 6ක් අපිට හම්බ වෙනවා. ඉතින් මේකේ පාර්ට් A වලින් අපි විශේෂයෙන් කතා කරන්නේ මේ රූල් මේ නැත්තම් මේ නීති බලාත්මක වෙන තැන් ඒ වගේම අපිට තියෙන වගකීම සහ අපි ඉදිරියේදී අපි දැනගත යුතු විශේෂිත නිර්වචන යන මූලික කරුණු කිහිපයක්. ඉතින් මේ පාර්ට් B යටතේ අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ නෞකාවක් ගමන් කරන විට අනුගමනය කළ යුතු විශේෂිත නීති රීති සමුදායක්. පාර්ට් C යටතේ කතා කරනවා මේ නෞකාවල භාවිතා කරන ආලෝක සංඥා සහ හැඩතල සම්බන්ධයෙන්. පාර්ට් D වලදී ඔයාලට දැනගන්න පුළුවන් මේ නෞකාවල භාවිතා කරන විශේෂිත ශබ්ද සහ ආලෝක සංඥා කිහිපයක් ගැන. ඉතින් පාර්ට් E සහ F විශේෂයෙන්ම හදලා තියෙන මේ පරණ නෞකාවල තියෙන විශේෂිත නිදහස් කිරීම සහ අනුකූලතා ගැන කතා කරන්න. ඉතින් මම මේකෙදි බලාපොරොත්තු වෙන්නේ මේ පාර්ට් A, B, C සහ D යන ප්‍රධාන කොටස් 4 ගැඹුරින් ඔයාලත් එක්ක සාකච්ඡා කරන්න. ඉතින් මේක ඉතා දීර්ඝ මාතෘකාවක් හින්දා තේරුම් ගැනීමේ පහසුව වෙනුවෙන් මම මේ පාඩමෙන් ඔයාලත් එක්ක කතා කරන්නේ මේ පාර්ට් A යටතේ තියෙන රූල් 3න් පළවෙනි රූල් 2 පළවෙනි නීති 2 ගැන පමණයි. හොඳයි යාළුවනේ අපි එහෙනම් පළවෙනි නීතියෙන් මේ පාඩමට ප්‍රවේශයක් ගමු. මේ පළවෙනි නීතිය ප්‍රධාන වශයෙන්ම කතා කරන්නේ මේ නීතිය බලාත්මක වෙන අයුරු බලාත්මක වෙන තැන් මේ නීතියට අනුකූලව යම් නිර්මාණය කරනවා නම් ඒව කොහොමද කරන්නේ මේ නෞකාවක යම්කිසි වෙනස්කමක් සිදු කරනවා නම් කොහොමද මේ නීති පද්ධතියට අනුගත වෙලා ඒව කරන්නේ කියන එක සම්බන්ධයි. ඉතින් මේකෙදි මේ පළවෙනි රූල් එක යටතේ අනු නීති 5ක් ගැන අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා. හොඳයි යාළුවනේ. එහෙනම් අපි බලමු මේ අනු නීති 5න් පළවෙනි නීතිය. මේකෙදි කියන්නේ මේ අපි කතා කරන්න බලාපොරොත්තු වෙන ROR තියෙන රූල්
නීති බලාත්මක වෙන්නේ කාටද කොතනද කියන එක සම්බන්ධයෙන්. ඉතින් මේ මහා සාගරයේ යාත්‍රා කළ හැකි ඕනෑම වර්ගයේ යාත්‍රාවක් නෞකාවක් කෙරෙහි මේ අපි කතා කරන්න බලාපොරොත්තු වෙන සියලුම නීති එක ලෙසින් බලාත්මක වෙනවා කියන එක සහ මේ මුහුදම වෙන්නේ නැතුව මුහුදට සම්බන්ධ වෙන වෙනත් ගංගා හෝ වෙනත් ජල තීරයන් වල මේ පෙරකී යාත්‍රා හා නෞකා ගමන් කළ හැකි නම් අන්න එවැනි අවස්ථාවලදීත් මේ අපි කතා කරන්න බලාපොරොත්තු වෙන නීති පද්ධතිය එලෙසින්ම බලාත්මක වෙනවා ක්‍රියාත්මක වෙනවා කියන එක තමයි මේ පළවෙනිම නීතියෙන් මේ අපිට පෙන්වා දෙන්න උත්සාහ කරන්නේ. හොඳයි යාළුවනේ අපි බලමු මේ දෙවනි නීතිය කුමක්ද කියලා. මේකේ සරලව කියන්නේ ගංගා වරායන ආදී විශේෂිත ස්ථානවල සමහර අවස්ථාවලදී ඊට ආවේනික සංඥා සලකුණු යම් නීති භාවිතා කරන්න සිදු වෙනවා. ඉතින් එවැනි නීති සංඥා සලකුණු ඔයා භාවිතා කරනවා නම් හැකිතාක් මේ අපි කතා කරන්න බලාපොරොත්තු වෙන මුහුදු නීති ROR වල තියෙන නීති වලට අනුගතව අනුකූලව සකස් වෙන්න ඕන කියන එක තමයි තා සරලව මේ දෙවනි නීතියෙන් අපිට පෙන්වා දෙන්නේ. යාළුවනේ මේ තුන්වෙනි නීතියෙන් ඔයාට කියන්න උත්සාහ කරන්නේ මේ සමහර වෙලාවට මේ යුද නෞකා සමූහ ලෙස ගමන් කරනවා. ඒ වගේම තමයි මේ මාළු බෝට්ටු සමූහ ලෙස මත්සුන් දඩයම් කිරීම ආදී කටයුතු සිදු කරනවා. එතකොට මේ වගේ වෙලාවට මේ යාත්‍රාවිතින් විශේෂ සංඥා ක්‍රම ආලෝක රටා ශබ්ද රටා භාවිතා කරන අවස්ථා තියෙන්න පුළුවන්. හැබැයි ඔයා ඒ වගේ විශේෂ ශබ්ද රටා ආලෝක රටා භාවිතා කරනවා නම් හැකිතාක් දුරට මේ අපි කතා කරන මුහුදු නීති රීති වලට අනුකූලව කරන්න අනිවාර්යයෙන්ම ඔයා කටයුතු කරන්න ඕන. මොකද මේ සඳහන් කරන නීති සහ ඔයා නෞකාවේ විශේෂයෙන් භාවිත කරන නීති වරදවා වටහා ගැනීම තුලින් යම් අනතුරක් සිදු වුවොත් ඒ වළක්වා ගැනීමට නොහැකි වන නිසා. එතකොට ඔයා යම්කිසි වෙනස්කමක් වෙනස් ශබ්ද රටා ආලෝක රටා භාවිතා කරනවා නම් ඒවා විශේෂයෙන්ම මේ ROR රූල් වලට අනුකූලව ඒ වගේම පරිබාහිර නොවන විදිහට ඔයා භාවිතා කරන්න ඕන කියන එක තමයි මේ රූල් එකෙන් ඉතා සරලව අපිට කියන්න උත්සාහ කරන්නේ. යාළුවනේ ඊළඟට අපි කතා කරනවා මේ ට්‍රැෆික් සෙපරේෂන් ස්කීම්. මේ කියන්නේ මේ නෞකා විශාල ප්‍රමාණයක් වටු මුහුදු තීරයක් ඔස්සේ දෙපසට ගමන් කරන ස්ථානයකදී අපි අනුගමනය කළ යුතු විශේෂිත නීති රාමුවක්. ඇත්තටම තදබදේ වැඩි නෞකා ප්‍රමාණය ඉතාමත් විශාල ඉතා කුඩා ජල තීරයක අනතුරු වළක්වා ගැනීමට තමයි මේ ට්‍රැෆික් සෙපරේෂන් ස්කීම් කියන සංකල්පය ලෝකෙට එන්නේ. ඉතින් මෙහි නියාමන බලපෑම් බලතල ක්‍රියාත්මක කිරීමේ අනුමැතිය මේ IMO නැත්නම් ඉන්ටර්නැෂනල් මැරිටයිම් ඕගනයිසේෂන් කියන ආයතනයට කරන්න පුළුවන් කියලා තමයි මේ හතරවෙනි රූල් එකෙන් අපිට පෙන්වා දෙන්න උත්සාහ කරන්නේ. අපි දැන් බලමු මේ රූල් නම්බර් 1 යටතේ එන අන්තිම නැත්නම් පස්වෙනි අනු නීති සමුදාය මොකක්ද කියලා. මේකෙදි කියන්නේ මේ විශේෂයෙන් සමහර නෞකා විශේෂයෙන් යුද නෞකා ඒ වගේ හැඩය වෙනස් කරන්න සිදු වෙනවා සමහර අවශ්‍යතා මත. එතකොට මේ ROR වල කියලා තියෙනවා මේ සමහර ආලෝක සංඥා විවිධ ශබ්ද සංඥා සහ පරිමිති මේවා හයි කරන්න ඕන කොතනද කොතරම් ප්‍රමාණයකින්ද මේවා පේන්න ඕනද කොන මොනවද ආදී විශේෂිත මූලික අවශ්‍යතා කිහිපයක්. ඉතින් මෙවැනි අවශ්‍යතා වලින් යම්කිසි හෝ පරිබාහිරව ඔයාට මේ නෞකාවේ වෙනස්කම් කරන්න අවශ්‍ය වූ විට හැකිතාක් මේ නීතිවලට ඉතාමත් ආසන්නයෙන් එවැනි වෙනස්කම් සිදු කිරීමට තමන් වග බලාගත යුතුයි කියන එක තමයි මේ අන්තිම අනු නීතියෙන් ඔයාට පෙන්වා දෙන්න උත්සාහ කරන්නේ. මම හිතන්නේ දැන් ඔයාට පැහැදිලි මේ රූල් නම්බර් 1 යටතේ අපි කතා කරපු අනු නීති 5 සම්බන්ධයෙන්. හොඳයි යාළුවනේ අපි දැන් බලමු මේ රූල් නම්බර් 2 නැත්නම් දෙවනි නීතිය
මොකක්ද කියලා. ඉතින් මේකදී විශේෂයෙන් කතා කරන්න යන්නේ මේ අපි ඉස්සරහදී කතා කරන්න බලාපොරොත්තු වෙන නීති වල තියෙන වගකීම කාටද පැවරෙන්නේ කියන එක. මේ නීති කඩ කළොත් නීති වලට එරෙහිව කටයුතු කළොත් කවුද මේකට වග කියන්නේ කියන වගකීම පැවරෙන පුද්ගලයා කවුද කියන එක ගැන සහ මේ නීති වලින් පරිබාහිරව කටයුතු කිරීමට අපිට ඇති හැකියාව සම්බන්ධයෙන්. හොඳයි යාළුවනේ, මේ නීති අංක 2 යටතේ අපිට අනුනීති දෙකක් හමු වෙනවා. ඉතින් ඒකේ පළවෙනි නීතියෙන් කියන්නේ වළක්වා ගන්න තිබූ අනතුරක් යම්කිසි නොසලකිලිමත් කමක් හෝ යම්කිසි හේතුවක් මත වළක්වා ගත්තේ නැත්නම් ඒ අනතුරට සම්බන්ධ අනතුරු කිරීමට සම්බන්ධ මේ නෞකාවේ අයිතිකරුවෝ, නෞකාවේ කපිතාන් සහ නැව් කාර්ය මණ්ඩලය මේ අනතුරේ වගකීම බාර ගන්න ඕන කියන එක පැහැදිලි කරනවා. එතකොට මෙයාලා මේ අනතුර වළක්වා ගත්තේ නැත්තේ තමන්ගේ තියෙන නොසලකිල්ල මේ මාර්ග නීතියට අනුගත නොවීම හින්දා. ඉතින් මේක වගකීම ඒගොල්ලෝ බාර ගන්න ඕන කියන එක තමයි මේ නීතියෙන් තා සරලව අපිට පෙන්වා දීලා තියෙන්නේ. හොඳයි යාළුවනේ, ඊට පස්සේ මේ දෙවන රූල් එකේ තියෙන දෙවනි අනු නීතිය. මේකෙදි කියන්නේ අනතුරක් වළක්වා ගන්න මේ නීතිමාලාවේ දීලා තියෙන උපදේශ වලින් සමහර අවස්ථාවලදී අපිට බැහැරව කටයුතු කරන්න පොඩි අවස්ථාවක් දීලා තියෙනවා කියන එක. ඒ කියන්නේ උදාහරණයක් විදිහට නැව් දෙකක් හැප්පෙන්න යනවා. නීතිය කියලා දෙනවා මේ හැප්පෙන්න යනවා නම් අනිවාර්යෙන් දකුණට හරවන්න කියලා. හැබැයි මේ මොහොතේ වා දකුණට හැරෙවොත් එම ගල් පරයක් තියෙනවා. ඊට වඩා අනතුරක් වෙනවා. ඉතින් මේ වෙලාවේ හොඳම විසඳුම දකුණට හරවන්න නැතුව වමට හරවන එක. වමට හැරෙවොත් ඔයාට පේනවා මේ අනතුරක් වෙන්නේ නෞකා දෙකම ආරක්ෂිතව එකිනෙක පසු කර යන්න පුළුවන් කියලා. ඉතින් ඔයාට මේ අවස්ථාවේදී මේ ROR නීතිය කියලා තියෙන එකෙන් යම් කිසි අවස්ථාවක බැහැර වෙලා අවස්ථානුකූලව තැනට උචිත ක්‍රියාමාර්ගය අරගන්න යම් ඉඩ ප්‍රස්තාවක් තියෙනවා කියන එක තමයි මේ අනු නීතියෙන් ඔයාට කියන්න උත්සාහ කරන්න. හැබැයි මේකෙදි වරදවට හොහා එපා. මේ හැමතිස්සෙම මේ රූල් වලින් බැහැර වෙලා Tamanට ඕන දේ කරන්න පුළුවන් කියනවා කියන එක නෙමෙයි මේ කියන්නේ. ඒතර මේකෙදි ඔයා ගන්න ක්‍රියාමාර්ගයෙන් අනතුරක් වළක්වා ගන්න පුළුවන් නම් ඔයාට ඒක ඔප්පු කරගන්න නැත්නම් ජස්ටිෆයි කරන්න පුළුවන් නම් ඔයා මේ ගත්ත තීරණය මේ මොහොතට නිවැරදිම තීරණය කියන එක අන්න ඒ වගේ අදහස් තමයි මෙන්න මේ රූල් එකෙන් ඔයාලට කියන්න උත්සාහ කරන්නේ කියන එක තමයි මට කියන්න තියෙන්නේ. දැන් ඔයාට යම්කිසි අවබෝධයක් ආවා මේ ROR වලට යම්කිසි ප්‍රවිෂ්ටයක් ගන්න ඔයා විශේෂයෙන් දැනගත යුතු මූලික කරුණු කිහිපයක් සම්බන්ධයි. ඉතින් මේකදී අපි කතා කළේ මේ ROR කියන නීති පද්ධතිය කුමන ස්ථානයකට බලපැවැත්වෙන්නේ, කවුද මේකේ වගකීම බාරගන්නේ, ඔයාට මොනවද කරන්න පුළුවන් වෙනස්කම්, මේ වෙනස්කම් කොහොමද කරන්නේ, මේ නීති වලටම යටත් වෙන්න ඕනද නැත්නම් යම්කිසි අපිට මේකෙන් පරිබාහිර යම්කිසි මොකක්කෝ කටයුත්තක් කිරීමට ඇති අවස්ථාව කොහොමද කියන එක තමයි අපි දැන් මේ පළවෙනි නීති දෙක යටතේ ප්‍රධාන වශයෙන්ම කතා කළේ. ඉතින් ඉදිරියේදී මේ නීති තව දුරටත් කතා කරන්න බලාපොරොත්තු වෙනවා ඉදිරි වීඩියෝ එකකදී. අපිත් එක්ක දිගටම සම්බන්ධ වෙන්න කියලා කියන ගමන් වීඩියෝ එකෙන් ඔබ යමක් දැනුමට එකතු කරගත්තා නම් ලයික් එකක් දාලා සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්නත් එපා. එහෙනම් යාළුවනේ අපි අලුත් වීඩියෝ එකකින් නැවත හමු වෙමු.